සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි මේ ඉන්නේ ෂැන්හායි වල. ඔන්න අද තමයි අපි ෂැන්හායි වල ඉඳලා ටෝකියෝ වලට පිටත් වෙන්නේ. අපි ඉතින් උදේම හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා මේ එයාපෝට් එකට යන ගමන්. ගිය සතියේ ව්ලොග් එකේ මම චයිනා වලට ආපු විදිය කිව්වනේ. ඉතින් එතකොට එයාපෝට් එකේ ඉඳලා අපි බුලට් ට්‍රේන් එකක ගිහිල්ලා එතන ඉඳන් ටැක්සි එකක් අරන් ගියේ කියලා කිව්වනේ. එනකොටත් අපි ඒකම තමයි කළේ මේ. මොකද මේක වීක්ඩේ එකක් නිසා අපිට ෂුවර් නෑ පාරේ කොච්චර ට්‍රැෆික් තියෙයිද කියලා. ඒ නිසා අපිට පරක්කු වෙන්න නැතුව එයාපෝට් එකට යන්න ඕන හින්දා අපි කලින් වගේම හොටෙල් එකේ ඉඳන් ටැක්සි එකක් අරගෙන ට්‍රේන් ස්ටේෂන් එකට ගිහින් එතන ඉඳන් බුලට් ට්‍රේන් එකේ තමයි එයාපෝට් එකට ගියේ. ඒ නිසා ඉතින් වීක්ඩේ එකක උදේ වුණත් ඔෆිස් ක්‍රවුඩ් එකත් එක්ක ට්‍රැෆික් එකට අහු නොවී අපිට වෙලාවටම එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. ෂැන්හායි ඉඳලා ටෝකියෝ වලට ෆ්ලයිට් එක නම් 2.5 hours විතර. හැබැයි ඉතින් එයාපෝට් දෙකේම ගත වුණු කාලයත් එක්ක අපේ මුළු දවසම ගත වුණා මේ පුංචි ගමනට උනත්. අපි ඉතින් හනේඩ එයාපෝට් එකට එනකොට හවස් වෙලා. ටෝකියෝ වල නරේට එයාපෝට් එකට එන්නේ නැතුව අපි හනේඩ වලට බුක් කරේ ඒක සිටි එකට ළඟ නිසා. ඉතින් ගොඩක් ට්‍රැවලර්ස්ලා කියලා තිබ්බා ඒක බුක් කරන එක ලේසි කියලා. අද එයාපෝට් එක හරීම බිසි. දිගම දිග කිව් එකක් තිබුණා. ඉතින් ඒ නිසා අපිට එයාපෝට් එකේ වැඩ ටික කරගෙන එළියට එන්නම පැය දෙකකටත් වැඩිය ගියා. කොහොම හරි ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන අපි එළියට ඇවිත් ටැක්සි එකක් ගන්නකොට හොඳටම රෑ වෙලා කලවර වැටිලා. අපි ඉතින් කට්ටිය 6 දෙනෙක් හිටපු නිසා ටැක්සි දෙකක් අරගෙන මේ අපේ හොටෙල් එකට යන ගමන්. හනේඩ එයාපෝට් එකට ආවත් හවස ට්‍රැෆික් එකත් එක්ක අපිට පැයක් විතරම ගියා හොටෙල් එකට යන්න. අපි පළවෙනි වතාවට ජපානයට ආපු නිසා මේ දකින පාරවලුත් අපිට හරිම ලස්සනට පෙනුනේ. කලින් වීඩියෝස් වල දැකලා තියෙන විදියම දේවල් ඇස් වලින් දකිනකොට ඒක වෙනම අත්දැකීමක්. ඒත් එක්කම පුංචි මල් වැස්සකුත් වැටුණ නිසා ඒ අත්දැකීම තවත් ලස්සන වුණා. ඔන්න අපි අන්තිමටම හොටෙල් රූම් එකට ආවා. ගොඩක් අය කියලා තියෙනවා වගේ මෙහි හොටෙල්ස් නම් හරිම චූටි. රූම් එකේ යන්තම් ටිකක් හැරෙන්න විතරයි ඉඩ තියෙන්නේ. අපි ඉතින් අපේ ලගේජස් ටික රූම් එකෙන් තියලා කට්ටියම ටක් ගාලා එළියට ආවා. මොකද හැමෝම බඩගින්න ඉන්නේ හොඳටම. උදේ 7ට පිටත් වෙච්ච ගමන්නේ. ඉතින් ඒ නිසා හැමෝටම හරිම මහන්සි හොඳටම බඩගිනි. ඒ නිසා ඉතින් වැඩිදුර යන්නේ නැතුව හොටෙල් එක ළඟම තිබ්බ තැනකට ආවා අපි ඩිනර් ගන්න. හැබැයි ඉතින් ඒක නම් හොඳ ඩිසිෂන් එකක්. මොකද මෙතන කෑම හරිම රසයි. ගොඩක් ඔප්ෂන්ස් තිබ්බ නිසා ඉතින් අපි එක එකව තෝරගත්තා. හොඳටම බඩගින්න හිටපු නිසාද මන්දා හැමදේම රසට දැනුනේ. වැඩි වෙලා යන්න කලින්ම කෑම ටික නම් ආවා. මේ තියෙන්නේ අපේ ජපානයේ ගත්තු පළවෙනි මීල් එක. මම ගත්තේ රයිස් එක්ක සැමන්. අබි ගත්තේ හැම් එකක් එක්ක තව ෆිෂ් වර්ගයකුත් මොනවා හරි ගත්තා. එයා නම් පෝෂන්ස් දෙකක්ම ගත්තා. මොකද ගොඩක් බඩගින්නේනේ හිටියේ. අනික මෙහි පෝෂන් සයිසස් චුට්ටක් පොඩි. අපිට නම් ඇති පිරිමි ළමයින්ට ටිකක් මදි වගේ කියලා හිතුණා. අපි ඩිනර් අරගෙන ඉවර වෙලා මේ ස්ටේෂන් එකට ආවා. අපේ හොටෙල් එකෙන් පාරේ අනිත් පැත්තේ මේක තියෙන්නේ. අපිට හෙට උදේම බුක් කරපු ඇක්ටිවිටි එකකට යන්න තියෙනවා ටිකක් දුර. ඒ නිසා ඉතින් අපි මේ චුට්ටක් බලලා යන්න ආවා අපි කොහොමද ට්‍රේන් එක ගන්න ඕන කියලා. මේ ලයින් එකේ නේ මම ගිහිල්ලා මෙතනට ටෝකියෝ හන්දියට බහින්නේ. බහලා මේ ත්‍රිකෝණ වටේ කපල තමයි කරගෙන. ෆස්ට් ඩේ එක හින්දා ඉතින් අපි හැමෝම හරිම එක්සයිටඩ් නේ. ඒ නිසා ඉතින් අපි හොටෙල් එකට යන්න නැතුව මේ හොටෙල් එක ආවට තියෙන ඒවා බලන්න චුට්ටක් ඇවිද්දා. අපි මේ ඇවිදගෙන යන්නේ ඩොන්කි එකක් හොයාගෙන. අපිට ඉතින් ආපු වෙලේ ඉඳන් ඕකට ගිහින් shopping කරන්න පුදුම ආසාවක් තිබ්බේ.
පේනානේ මගේ හැටි කොණ්ඩෙත් අවුල් වෙලා අද දවසේම ඉතින් එළියනේ. අපි ඉන්නේ ටිකක් බිසි ඒරියා එකක. රෑ වෙනකම්ම මේ වගේ පාරේ සෙනග ඉන්නවා. මේ පැත්තේ ගොඩක් ඔෆිස් තියනවලු. ඒ නිසා ඉතින් රෑ වෙනකම් පාරේ කට්ටිය ඉන්නවා කඩවල් ඇරලා ලයිට්ස් දාලා හරිම හැපනින්. අපි ඇත්තටම මෙතන තෝරගත්තේ ස්ටේෂන් එකට ගොඩක් ළඟ හින්දා. මෙහි ටැක්සි සාමාන්‍යයෙන් ගොඩක් අනිත් රටවලට වැඩිය ගණන් වැඩි නිසා ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බේ ට්‍රේන්ස් යූස් කරන්න කියලා. ඒ නිසා ඉතින් හොටෙල් එකක් බුක් කරනකොට ට්‍රේන් ස්ටේෂන් එකක් ළඟින්ම බුක් කරගන්න ඕන. ඒ නිසා තමයි ඉතින් අපි මෙතන බුක් කරේ. හොටෙල් එකෙන් එළියට ආපු ගමන් අපිට ස්ටේෂන් එක. අපි ඉතින් විනාඩි 10ක් විතර ඇවිදගෙන ඩොන්කි එකට ආවා. අපි මෙහි එනකොට ෂැම්පුවත් අරගෙන ආවේ නෑ. මොකද මෙහි hair care products ගොඩක් හොඳ නිසා මෙහෙන් ගන්නවා කියලා හිතාගෙන තමයි ආවේ. ඒ නිසා ඉතින් අපි ආපු ගමන්ම මෙතනට ඇවිල්ලා අපිට ඕන පුංචි බඩු ටික ගත්තා. ඒක පුංචි කඩයක් නිසා ඉතින් අත්‍යවශ්‍ය බඩු ටික විතරක් අරගෙන අපි ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. මේ අපි ජපාන් වල ඉන්න පළවෙනි දවස. අද අපි උදෙන්ම හොටෙල් එකෙන් පිටත් වුණා. මොකද අපි ඇක්ටිවිටි එකක් බුක් කරලා තියෙනවා. අපිට හොටෙල් එකේ ඉඳලා පැයක් විතර දුර යන්න තියෙනවා. හැබැයි ඉතින් අපි ෆස්ට් ටයිම් නේ මෙහෙ ට්‍රේන්ස් යූස් කරන්නේ. එක ට්‍රේන් එකකින් තව එකකට මාරු වෙන්නත් තියෙන නිසා අපි චුට්ටක් කලින්ම පිටත් වුණා. හැබැයි ඉතින් ටිකක් එහෙම ඇවිදින්න තියෙන නිසා අපි එතනට යනකොට වෙලාවටම වගේ මෙහි එනවනම් ඉතින් ගොඩක් ඇවිදින්න තියෙනවා. ඒ නිසා ඉතින් හොඳට ඇවිදින්න පුළුවන් ෂූස් දාගෙන එන්න ඕන. මෙහි එන්න ඉස්සෙල්ලා අපිත් ඉතින් මෙහි ආපු ට්‍රැවල් කරපු ගොඩක් අයගේ වීඩියෝස් බැලුවා. බලලා තමයි අයිඩියා එකක් ගත්තේ මොනවද අපි කරන්න ඕන කියලා. ඉතින් එයාලා කියලා තිබ්බ විදියට දවසකට අඩු ගානේ 20,000 steps වත් ඒගොල්ලෝ ඇවිද්දලු. ඒකත් ඉතින් හොඳයි. මොකද අපි කන කෑම ටික ඒකෙන් හරි අඩු වෙයිනේ. අපිට ඉතින් එක ට්‍රේන් එකකින් බහැලා තව ට්‍රේන් එකකට මාරු වෙන්න තිබ්බා. ඒකත් ඉතින් කොහොම හරි හොයාගෙන අපි ඒකටත් මාරු වෙලා අපේ ගමනේ මේ ඉතුරු ටික යන ගමන්. සතිය දවසක් නිසා ඉතින් ට්‍රේන්ස් වල මේ වෙලාවට ටිකක් සෙනග ඉන්නවා. හැබැයි ඉතින් චුට්ට දුරක් යනකොට නම් ඔන්න සෙනග අඩු වෙලා අපිට ඉඳ ගන්නත් ලැබුණා. උදේක අපි පළවෙනියටම ජපානයේ ඇවිදින්න යන ගමන නිසා ඉතින් ටෝකියෝ අවට පරිසරයේ ලස්සන බලවල තමයි අපි ගියේ. විනාඩි 20ක් පය භාගයක් විතර යන්න ඇති අපිට අපේ ස්ටේෂන් එකට යන්න. එතනින් ඉතින් එළියට ඇවිල්ලා අපිට එක්සිට් එක නම් හරියටම හොයාගන්න චුට්ටක් අමාරු වුණා. හරි එක්සිට් එක හොයාගෙන යන අතරේ දන්නේම නැතුව අපි කට්ටිය දෙකට බෙදිලා. අපි තුන්දෙනා එක්සිට්ස් දෙකකින් තමයි එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඉතින් දෙපැත්තෙන්ම අපි යන තැනට යන්න පුළුවන්. අපි තුන්දෙනා එක එක්සිට් එකකින් එළියට ඇවිත් මේ අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. 10 minutes විතර වෝක් එකක් තියෙනවා. අපි මේ යනකොට තමයි දැක්කේ මේ පාරෙන් අනිත් පැත්තේ අනිත් කට්ටියත් අපිත් එක්කම ඇවිදගෙන එනවා කියලා. කොහොම හරි එක්සිට්ස් දෙකකින් ආවට දෙගොල්ලම හරි තැනට ඇවිත් තිබුණා. අපි කට්ටියම මේ යන්නේ කප් නූඩල් මියුසියම් එකකට. මෙතන එක එක ඇක්ටිවිටීස් නොත් තියෙනවා. අපි ඒව ඔන්ලයින් බුක් කරලා තමයි ආවේ මේ. බුකින් එකක් නම් අනිවාර්යයෙන්ම ඕන මෙතනට එන්න. ඒ වගේම තමයි වෙලාවට ආවේ නැත්නම් එයාලා බුකින් එක කැන්සල් කරනවා කියලා තිබ්බා. අපි ඉතින් ස්ටේෂන් එකේ පොඩ්ඩක් පරක් වුණ නිසා මං කරලා මෙතනට ආවා බුකින් එක කැන්සල් වෙයි කියලා බයට. කොහොම හරි ඉතින් වෙලාවටම අපිට එන්න පුළුවන් වුණා. අපි ආපු ගමන්ම ගියේ මේ බුක් කරලා තිබ්බ ඇක්ටිවිටි එක කරන්න. මේකේ තිබුණේ අපිට නූඩල්ස් හදන්න. නූඩල්ස් පැකට් එකක් ඩිසයින් කරන්නත් තියෙනවා. අපි ගෲප්ස් 3ක් හිටියා. ගොඩක් අය එක එක රටවලින් ආපු අය තමයි හිටියේ.
එයාලා අපිට ගියපු ගමම්ම ලස්සන ඒප්‍රන් එකකුයි කියුට් ස්කාර්ෆ් එකකුයි දුන්නා කොණ්ඩේ වහගන්න. මුලින්ම එයාලා අපිට දුන්නේ නූඩල්ස් එකේ පැකට් එක ඩිසයින් කරන්න. ඉතින් තමන් කැමති විදිහට කැමති ඩ්‍රෝයින් එකක් ඇඳලා මේක ඩිසයින් කරගන්න තියෙන්නේ. මට නම් දැනුනේ ආපහු එකවසර පන්තියකට ගියා වගේ. හරිම කියුට් ඇක්ටිවිටි එකක් මේක. මම ලේබල් එක හැදුවේ පූස්සතුමාණන්ගේ නම දාලා. හබී හදලා තිබ්බේ නංගි පුවව දාලා ඩිසයින් එකක්. මට ඉතින් එච්චරම චිත්‍ර අඳින්න බෑ. ඒ නිසා ඉතින් පොඩියට පෝස් මූණක් ඇඳා. බලන්න එක ලස්සනයිද කියලා. පැකට්ස් ටික හදලා ඉවර වෙලා අපිට මේ වගේ නූඩල්ස් ටික හදන්න දුන්නා. පිටි අනලා සේරම ෆ්ලේවර්ස් දාලා දුන්නට පස්සේ එයාලා මේ විදිහට ඒක ෆ්‍රයි කරලා අපි අර ඩිසයින් කරපු පැකට් එක ඇතුළට දාලා සීල් කරලා දෙනවා. ඒක අපිට ගෙදර අරන් එන්න පුළුවන්. චූටි කෑල්ලක් දුන්න මට ටේස්ට් කරලා බලන්නත්. හරිම රසයි ඒක නං. අපි ඒ ඇක්ටිවිටි එක ඉවර වෙලා ගියේ ලන්ච් ගන්න. නූඩල්ස් හදලා ඒ සුවඳට අපිට හොඳටම බඩගිනීමේ වෙද්දි. මෙතනම තියෙන ෆුඩ් කෝට් එකකට තමයි අපි ගියේ. ඒක ඉස්සරහම් බලන්නක මොකද්ද තියෙන්නේ කියලා. 3 wheel එකක් තියෙනවා. මේක ඇතුලේ එක එක රටවල තීම් එකට රාමෙන් නූඩල්ස් කන්න තැන් තියෙනවා. මේකට ඇතුළු වුණාම තියෙන්නේ වෙනමම වයිබ් එකක්. අපි මේ ඉන්නේ බිල්ඩින් එකක් ඇතුලේ 4 වෙන තට්ටුවේ විතර කියලා හිතාගන්නවත් බෑ. ඇත්තටම හිතෙන්නේ අපි මේ ඉන්නේ පාරක කියලා. ගස් තියෙනවා, ස්ට්‍රීට් ලයිට්ස් තියෙනවා, ඒ වගේම කඩ වගේ හදපු පුංචි බිල්ඩින්ග්ස් තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි ඒ එක්ස්පීරියන්ස් එකත්. වයිබ් එක හොඳ වුණාට කෑම නම් ඇත්තටම ලොකු විශේෂයක් නෑ. ලොකු රසකුත් නෑ. ඒ වගේම ගොඩාක් වෙලා ගියා කෑම එන්න. පෝෂන් එකත් හරිම චූටි. ඒ නිසා මට හිතුණා මෙතන එක්ස්පීරියන්ස් එක ගත්තට කෑම නම් එළියෙන් ගත්තනම් හොඳයි කියලා. ලන්ච් අරගෙන ඉවර වෙලා අපි ගියා මෙතන තියෙන නූඩල්ස් කලෙක්ෂන් එක බලන්න. මේක ඇත්තටම මියුසියම් එකක්. අවුරුදු ගානක් තිස්සේ හදපු නූඩල්ස් වල කලෙක්ෂන් එකක් මෙතන බිත්ති පුරාම තියෙනවා. හරිම ලස්සනයි. ලන්ච් අරගෙන ඉවර වෙලා අපි දෙන්න මෙතනින් යන්න පිටත් වුණා. අක්කරනම් තව ටිකක් මේ ඒරියා එකේ ඉන්නවා කිව්වා. හැබැයි ඉතින් අපිට පුංචි ගමනක් යන්න තියෙනවා. අපිට යන්න තියෙනවා ජපාන් වල ඉන්න අපේ යාළුවෙක් හම්බෙන්න. ඒ නිසා ඉතින් අපි චුට්ටක් කලින් පිටත් වෙලා ආපහු සිටි එක පැත්තට එන්න ගත්තා. අපි එද්දිත් ආවේ ට්‍රේන් එකේමයි. ඇත්තටම මෙහි ටැක්සිස් ගොඩාක් ගණන්. අපි ඇත්තටම try කරා එතන ඉඳන් ටැක්සි එකක ආපහු යන්න. හැබැයි අපිට ලොකු ගාණක් පෙන්නුවා මට හරියටම මතක නෑ කීයද කියලා. ඒ ගාණ worth නෑ කියලා හිතුණා ට්‍රේන් එකේ යන්න පුළුවන්කම තියෙද්දි. අනිත් එක ට්‍රැෆික් නිසා ට්‍රේන් එකේ යන එක ටැක්සි එකක යනවට වැඩිය වෙලාවක් ඉතුරුයි. අපි මේ ආවේ ටෝකියෝ ස්කයි ට්‍රී එක ළඟට. එතනට තමයි අපේ යාළුවා එනවා කියලා තිබ්බේ. මගේ Facebook page එකේ ඉන්න යාළුවෝ නම් දන්නවා ඇති ආව. මම නිදහස් සිතුවිලි Facebook එක කරන්න ගත්තම කාලේ හම්බුණ හරිම හොඳ යාළුවෙක් එයා. පළවෙනි පාරට තමයි අපි දෙන්න මේ මුණ ගැහෙන්නේ. මේ ඉන්නේ ඉතින් ඒ යාළුවා. අඳුරගත්ත අය ඉන්නවනම් කියන්නක කවුද කියලා. එයාගේ චූටි බබයි හබී මල්ලි එක්ක එයා ඇවිත් තිබුණේ. අපි ඉතින් ගොඩාක් දේවල් මෙතනට වෙලා කතා කර හිටියා. එළියට වෙලා ටිකක් කතා කර ඉඳලා අපි ඊළඟට මේ ස්කයි ට්‍රී එක බලන්න උඩට යන ගමන් ඉන්නේ. අපි හිතුවේ කට්ටියම ගිහිල්ලා ඒක බලලා එනවා කියලා.
හැබැයි ඉතින් ඇතුළට ගියාට පස්සේ තමයි තේරුනේ ගොඩාක් දිග කිව් එකක් තියෙනවා. අපි එතන බලාගෙන හිටියොත් පැය 2-3ක්වත් අඩුම තරමේ යයි කියලා හිතුණා අපිට උඩට යන්න. හැමෝම ඉතින් ගොඩාක් මහන්සියෙන් හිටපු හින්දා අපි ඒ අදහස අතෑරලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. එයාලා ඉතින් ආපහු අපිව හොටෙල් එකට ඩ්‍රොප් කරලම තමයි ගියේ. ඒ නිසා ට්‍රේන් එකේ එන්න උනේ නෑ එද්දේ. එයාට මං ඇත්තටම හරිම හදිස්සියේ කිව්වේ මං ටෝකියෝ වලට එනවා කියලා. හැබැයි ඉතින් එයා කොහොම හරි වෙලාවක් හදාගෙන මාව මීට් වෙන්න ආවා. එයා එනකොට මට තෑගිත් අරගෙන ඇවිත් තිබුණේ. ජපාන් වල තියෙන ප්‍රසිද්ධ ස්නැක්ස් වර්ග ටිකකුත් අරන් ඇවිත් තිබුණා මට try කරන්න. අපි හොටෙල් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ටිකක් රෑ වෙලා ආපහු එළියට ආවා. මොකද අපිට බ්‍රෙක්ෆාස්ට් වලට ගන්නයි ස්නැක්ස් වලටයි කෑම ටිකක් අරන් යන්න. අපි ආවේ හොටෙල් එක ළඟම තියෙන ෆැමිලි මාර්ට් එකට. සාමාන්‍යයෙන් ඉතින් මෙහි ට්‍රැවල් කරන හැමෝම මේ වගේ රෑට ඇවිල්ලා ස්නැක්ස් ගන්නවනේ. ඉතින් අපිටත් ඒ එක්ස්පීරියන්ස් එක try කරන්න ඕන කියලා හිතුණා. අපි ඉතින් එදා ඉඳලා ජපාන් වල හිටපු හැම දවසෙම වගේ රෑට 7-Eleven එකකට හරි ෆැමිලි මාර්ට් එකකට හරි ගිහින් ස්නැක්ස් ගත්තා. මෙහි වගේම කොරියාවලදී තායිලන්ඩ් වලදීත් අපි මේ වැඩේ කළා. ඒක ඉතින් ට්‍රැවල් එකේම කොටසක්නේ. අපි ඉතින් ඔය විදියට තමයි අපේ ජපාන් ටුවර් එකේ පළවෙනි දවස ගත කළේ. එහෙනම් ඉතින් ජපාන් ටුවර් එකේ ඉතුරු දවස්වල ව්ලොග්ස් ටිකත් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්.